වපුරන හැටියට තමයි අපි ඵල නෙලා ගන්න කියලා කතාවක් අහලා තියෙනවා. අපේ මනුෂ්‍ය ජීවිතය දිහා බලද්දිත් එහි යථාර්ථයත් ඇත්තටම මෙන්න මේ වචන වලට සමානයි. අපි ජීවිතේ කරන කියන දේවල් අනුව තමයි කවදා හරි අපි ජීවිතයේ ප්‍රතිඵලයන් ලබන්නේ. මිනිස්සු අපි කවුද කියලා අපිව හඳුන්වන්නේ අපි කරන කියන දේවල් අනුව තමයි. ක්‍රිස්තුමන් තුළ මා ප්‍රේමවන්තයනි, මිනිස්සු විතරක් නෙමේ දෙවියන් වහන්සේත් කවදා හරි අපේ ජීවිතයන් ගැන විනිශ්චයක් දෙන්නේ අපි කරන කියන හිතන පතන දේවල් වලට අනුකූලවයි කියන දේ තමයි අද දේව වචනෙන් අපිට මතක් කරලා දෙන්නේ. උන්වහන්සේ අද පැහැදිලි කරනවා යුගාන්තයේ මිනිස්සෙක්ට ඇත්තටම ස්වාමීන් වහන්සේගේ විනිශ්චයේදී සිද්ධ වෙන්නට පුළුවන් දේ. එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන්නාක් මෙන් උන්වහන්සේ යහපත් අයහපත් කියන කොට්ටාශ දෙක වෙන් කරනු ලබනවා. එතකොට මේ යහපත් අයහපත් එහෙම නැත්නම් ධර්මිෂ්ඨ අධර්මිෂ්ඨ කියලා මිනිස්සුන්ව වෙන් කරන්නේ මිනිස්සු කරන කියන දේවල් මත. ස්වාමීන් වහන්සේ කතා කරන්නේ එදිනෙදා ජීවිතේ අපි කරන සරල ක්‍රියාකාරීත්වයන් ගැන කල්පනාකාරී වෙන්නට කියලා. මම සාගිනිව සිටියෙමි, ඔබ මට කන්නට දුන්නා. පිපාස වී සිටිමි, ඔබ මට බොන්නට දුන්නා. රෝගාතුරව සිටි ඔබ මා බලන්නාව ආගන්තුකෙක් වෙලා ඉඳියා. ඔබ මාව පිළිගත්තා. මේ වගේ බොහෝම සරල කාරණාවන්. උන්වහන්සේ කතා කරන්නේ කොහේවත් අපිට කරන්නට බැරි, අපිට හිතන්නවත් බැරි මහා බරපතල ක්‍රියාකාරීත්වයන් ගැන පැහැදිලිවම කියන්නේ. එදිනෙදා ජීවිතේ අපිට කරන්න පුළුවන් දේවල් හරහා තමයි අපි දෙවියන්ට තියෙන පක්ෂපාතීත්වය ප්‍රකාශ කරන්නේ. දෙවියන්ට තියෙන අපේ සම්බන්ධකම ජීවත් කරවන්නේ. දැන් මහන්සේ පැහැදිලිවම දේ වචන තුළ කියන්නේ එක අවස්ථාවකදී ඔබ මාගේ නාමයෙන් යම් කෙනෙකුට වතුර වීදුරුවක් දෙන්නේහිද එහි ඵල විපාකය ඔබට හිමි වෙනවා කියලා. එනිසා ප්‍රේමවන්තයනි, අපි මතක තියාගමු අපි කරන කියන හැම දෙයක්ම අපේ ජීවිතයට කවදා හරි දවසක බලපානවා. ඔබට මට ලැබෙන චරිත සහතිකය ඇත්තටම ලියන්නේ පිට අය නෙමෙයි, දෙවියන් වහන්සේ නෙමෙයි, අපි විසින්ම ලියාගන්නේ. අපි හැම කෙනෙක්ටම ලැබිලා තින්නේ එකම මනුෂ්‍ය ජීවිතයක්. අපි මේ ලෝකෙට එන්නේ, මේ ලෝකයෙන් කවදා හරි යන්නේ බොහෝ දුරට එක සමාන විදියට. අපි තමයි අනිත් හැම කියන හැම බෙදීමක්ම ඇති කරගෙන තියෙන්නේ. හැම තරාතිරමක්ම අපි තමයි නිර්මාණය කරගෙන තියෙන්නේ. හැබැයි දෙවියන් වහන්සේ ඉස්සරහා අපි ඔක්කොම අල්ලා එකයි කියන දේ උන්වහන්සේ අද පැහැදිලිවම මතක් කරනවා. එනිසා අපි එකිනෙකා වෙනුවෙන් දෙවියන් වහන්සේගේ නාමයෙන් කරන දේවල් හරි සරල විය යුතුයි. අපි ළඟ ඉන්න කෙනා දිහා ඇස් ඇරලා බලලා එක්කෙනා තුළ ඉන්න ස්වාමින් වහන්සේ හොයාගන්න. දෙවියන් වහන්සේ අපිට හැමතිස්සෙම ගැලවීම හොයන්න, දේව රාජ්‍ය හොයන්න, දෙවියන් වහන්සේගේ වැඩ සිටීම හොයන්න මහා ඈත දේවල් හිතන්න පුරුදු කරලා නැහැ. ඒක අපි ඉන්න වටපිටාවේ, අපි ඉන්න මිනිස්සු අතරයි අපි ඒ දේ හොයන්නේ. එනිසා අද දවසේදී අපි ආඥා කරමු. අපි කරන කියන දේවල් ගැන මීට වඩා කල්පනාකාරී වෙන්න. අපේ චරිත සාතිකේ ලියාගන්නේ අපි විසින්මයි කියන දේ අපි මතක් කරමු. ස්වාමීන් වහන්සේට කියමු අපිව නිවැරදිව මේ කාරණාවන් ඔස්සේ මෙහෙයවන්න කියලා. ජෙස් පීටයි. සිටියෙමි මම ආමතේ ඔබ මා කැවුවේ. සිටියෙමි මම පිපාසේ ඔබ මා පෙව්වේ.
රාජයට